මේ තියෙන්නේ 2023 ආපු Toyota Yaris G එක. හැමෝම දන්නේ Yaris එකේ GR Sport තමයි. හැබැයි tax purposes නිසා ලංකාවට GR Sport කවුරුත් ගෙන්නන්නේ නැහැ. GR Sport තමයි highest එක. ඊට පස්සේ තියෙනවා Z, ඊට පස්සේ G, ඊට පස්සේ X. හැබැයි ලංකාවට ගෙන්නන්නේ small engine variation එකකින්ද ඒක එන්නේ trims දෙකයි. X සහ G. ඉතින් මේ තියෙන ලංකාවට typically ගේන highest trim level එක G. අපි මේකේ engine shoot බලමු. මේකේ තියෙන 1 liter inline 3 engine එක. ලොකු engine එක නෙමෙයි, powerful engine එක නෙමෙයි. හැබැයි මේක useful engine එක. මේකේ ලීටර කිලෝමීටර් 20ක් 30ක් අතර ගන්නවා. මේකේ interior එකම හරි simple utilitarian. budget materials පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි ඔයාට clean කරන්න, maintain කරන්න ලේසි. seats ටික ස්පෝර්ටි ටයිප් සීට් එක හදලා තියෙනවා. හැබැයි ඒකෙන් බේසික් කියන්නේ ඔයගේ කම්ෆර්ට් එක කම්ප්‍රොමයිස් කරගෙන තමයි. පවර් කන්ට්‍රෝල්ස් මොකුත් නැහැ. ඔබ්වියස්ලි මේක බජට් වාහනේ. ඔක්කොම එක්ස්පෙක්ට් කරන්න එපා. ඔයාලට මෙතනට ෆෝන් එකක් දාන්න පුළුවන්. තව මෙතනටත් ෆෝන් එකක් දාන්න පුළුවන්. තව එකක් තියෙනවා මෙතනටත් දාන්න පුළුවන්. ඔයාලට ඕන තරම් ස්පේස් දීලා තියෙනවා කි යුටිලිටේරියන් පර්පස් වලට කට්ටිය මේ ෆයිල් වලින් දාන ෆයිල් නේ උඩින් දාන්න යන්න එපා. මේ අතර ගන්න එපා. මේක ඩිජිටල් ක්ලාස් එක තියෙන්නේ ඩිජිටල් ඩිස්ප්ලේස් තුනක් පාවිච්චි කරලා ඔයාලට ඉන්ෆර්මේෂන් ඩිස්ප්ලේ කරන්නේ. ඒක සිංගල් ඩිස්ප්ලේ ලුක් කරලා මම පර්සනල් හරි ආසයි. ඒක නිකන් අමුතු වයිබ් එකක් තියෙනවා. හැබැයි ඔයාලට ෂෝරූම් ඔප්ෂන් එකක් විදිහට ලේන් ඇසිස්ට් එක දීලා තියෙනවා. හැෂ්බැක් ඩිසයින් එක නිසා හෙඩ්රූම් ආවට ලෙග් ස්පේස් එකට නම් සොලියුෂන් නැහැ. මොකද මේක කම්පැක්ට් ටයිප් වාහනයක්. ඔයාට මෙතන වෙන්ස් එන්නෙත් නැහැ. ඒකෙන්ද ඔබ්වියස්ලි කන්ට්‍රෝල් කරන්න හම්බෙන්නෙත් නැහැ. ඔයාට ග්‍රැබ් හැන්ඩල් එක කියන එකත් මම දැන් ඔප්ෂන් එකක් විදිහට හයි කරන්න තිබිලා තියෙනවා. මේක පිටිපස්සට ආවමත් ඔයාගේ bare bones utilitarian තීම් එක කැරියර් කරලා දෙනවා. මේකේ පිටිපස්සේ ඔයාට ලොකු ස්පේස් එකක් හම්බ වෙනවා. ලීටර් 280ක් විතර. ඊට මේක සීට් එක පාත් කරලා ඔයාට ඕන නම් 850ට කිට්ටු වෙන්න ස්පේස් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව ලැචස් පොයින්ට්ස් මොකුත් නැහැ. බයි ඔයාට ඕන නම් ටෙදර් පොයින්ට්ස් දෙකක් දීලා තිනවා. මොහයි ටයි කරනවා. ඉතින් මේ යුනික් ඩීලර්ෂිප් ඔප්ෂන් ෆිට කරපු Toyota Yaris G එක ඔයා කරගන්න ඕන නම් මෙන්න මේ unbeatable price එකට දැන් මෙන්න සොරේන ඔටෝමාට් එකට ආවහම අපි යුවයි කියන්නේ. මොකද කරේ ඉතින්? right.